ඉතින් පුතේ හැමෝම අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ භාග ගානක් තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේ භාග ගානත් පොඩක් අර අපි දැන් මේ දිගටම මේ වීඩියෝ සීරීස් එකේ පුතේ විවිධාකාරයේ භාග ගණන් ගැන කතා කර යනවානේ. ඉතින් එහෙම භාග ගණන් වල අර විවිධාකාරයේ ගණන් ගත්තට පස්සේ මේකත් වෙනස් විදිහේ ගානක් කියලා කියන්න පුළුවන්. හරිනේ. ඉතින් අපි ඉස්සරහට කතා කරගෙන යද්දී බලමු පුතේ ගාන හදාගෙන යද්දී බලමු. ඇයි මේක අර සාම්ප්‍රදායික භාග ගණන් වලින් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. හරිනේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ලබන ගමන විභාගෙකදී. මොකද මේක අර සාමාන්‍ය වෙනදා අර හැමදාම එන භාග ගන්නට වඩා පොඩක් වෙනස් භාග ගණක්. අපි දන්නවා පුතේ මේ වෙද්දී හැම අවුරුද්දකම O level pass paper එක බැලුවොත් එහෙම වෙනස් ගණක් තමයි එන්නේ. දැන් මේ අවුරුද්දට වඩා අනිවාර්යයෙන් වෙනස් වෙච්ච ගණන් තමයි ඊළඟ අවුරුද්ද එන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් ගණන් තමයි එන්නේ. ඉතින් අර ඒක නිකන් අර මේ රැල් එකට ගිහිල්ලා වගේ දැන් තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් ගණන් එන එක. හරිනේ. එහෙනම් පුතේ වැඩි කතා නොකර කෙලින්ම ගාන කියවලා ඉවර වෙලා ගාන හදාගෙන යන්න. අපි පුතේ ගාන භාග ගණන් හදන්නේ කොහොමද? භාග ගණන් හදන්නේ මුලින්ම අපි ඒ භාග ගානේ මුල උඩින් දීලා තියෙනවනේ විස්තර ටිකක් ඩිස්ක්‍රිප්ෂන් එකක් වගේ ඒක කියවනවා. ඒක කියවලා ඉවර වෙලා ඒකේ තියෙන හැම දෙයක්ම පුතේ තේරුම් ගන්න පුළුවන් හැම දෙයක්ම අපි පොතේ ලියා ගන්නවා. එහෙම අර හැම දෙයක්ම ලියා ගත්තට පස්සේ තමයි පුතේ රෝම ඉලක්කම් ටික කතා කරගෙන යන්නේ. හරිනේ. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම ගාන කියවන්න යමු. හරිනේ. මේ ගානේ තියෙන්නේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකීන් කණ්ඩායමකින් 3/2 ඉංග්‍රීසි භාෂාව කතා කරන අයද ඉතිරි සංචාරකීන්ගෙන් 5/3 ප්‍රංශ භාෂාව කතා කරන අයද ඌ අතර අනෙක් සියලුම දෙනා ජපන් භාෂාව කතා කරන අය ඌහ කියලා තියෙනවා. හරිනේ. ඉතින් මුදේ දැන් මෙතන ප්‍රශ්න ගත්තොත් එහෙම මේ ප්‍රශ්නේ එන ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් තමයි යන්නේ. ඉතින් ලංකාවට ඔන්න වෙන රටවල් වලින් සංචාරක පිරිසක් එනවා. අපි හිතමුකෝ මේ ප්ලේන් එකකින් එන්නේ කියලා. ඒ ප්ලේන් එකේ බුදේ ඔන්න කලවම් වෙලා ඉන්නවා කවුද? ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් සංචාරකයෝයි ප්‍රංශ භාෂාව කතා කරන්න පුළුවන් මේ සංචාරකයෝයි ඒ වගේම තමයි ජපන් භාෂාව කතා කරන්න පුළුවන් සංචාරකයෝ කියන ඔන්න ඔය සංචාරකයන් තුන් ගොල්ලා ඔගේ කලවම් වෙලා ඉන්නවා. හරිනේ. එතකොට ඒ අර ප්ලේන් එකේ ආපු සංචාරකීන්ගෙන් අර කොච්චරක් කොයි ප්‍රමාණයක්ද ඉංග්‍රීසි භාෂාව කතා කරන අය ඉන්නේ ඒ වගේම තමයි කොච්චර ප්‍රමාණයක්ද ප්‍රංශ භාෂාව කතා කරන අය ඉන්නේ කියලා තියෙන ගානක් තමයි ඔය තියෙන්නේ. හරිනේ. එතකොට පුතේ මේ ගාන කියවපු ගාම මුල ටික ඩිස්ක්‍රිප්ෂන් එක කියවපු ගාම මෙතනින් අපිට පටස් ගාලා ෆිල්ටර් කරගන්න පුළුවන් දේවල් ටික මොනවද? අර එක එක භාෂා කතා කරන අයගේ භාගය දීලා තියෙනවා. අපිට ඒක පුතේ ඔන්න පොතේ ලියා ගන්න පුළුවන්. හරිනේ. ඉස්සෙල්ලාම ගානේ කියලා තියෙන්නේ මොකද්ද? ලංකාවට පැමිණි සංචාරකීන්ගෙන් 3/2 ඉංග්‍රීසි කතා කරන අයලු. ඒ සංචාරකයෝ සෙට් එකකින් 3/2 කතා කරන්නේ මොන භාෂාවද? ඉංග්‍රීසි භාෂාව තමයි 3/2 කතා කරන්නේ. හරිනේ. එහෙනම් බුදේ මම ඔන්න එහෙනම් පළවෙනි වාක්‍යය ලියා ගන්නම්. පළවෙනි වාක්‍යය තමයි මොකද්ද? ඉංග්‍රීසි කතා කරන අය. ඉංග්‍රීසි කතා කරන සංචාරකයෝ ගණන සමානයි. කොච්චරයිද ඉංග්‍රීසි කතා කරන අය බුදේ? 3/2 ඉංග්‍රීසි කතා කරන අය. එහෙනම් ඉංග්‍රීසි කතා කරන අය ඔන්න 3/2 ඉන්නවා. හරිනේ. ඊට පස්සේ දැන් අපි දන්නවා බුදේ ඕගොල්ලෝ අපේ වීඩියෝ සීරීස් එක දිගටම බලාගෙන අය නම් අපි දන්නවා අර මුළු ප්‍රමාණයෙන් භාගයක් විදිහට ප්‍රකාශ කරලා තියෙනවා නම් බුදේ ඒක කෙලින්ම ලියා ගන්න පුළුවන්. දැන් මෙතන කියලා තිබ්බේ මුළු සංචාරකයන්ගෙන් 3/2 ඉංග්‍රීසිනේ. අන මුළු සංචාරක පිරිසෙන් ප්‍රමාණයක් විදිහට දීලා තියෙනවා නම් ඒක අපිට බුදේ කෙලින්ම මෙහෙම භාගයක් විදිහට ලියා ගන්න පුළුවන්. හරිනේ. ඉංග්‍රීසි භාෂාව කතා කරන අය මුළු පිරිසෙන් කිව්වට පස්සේ ඒක වචනෙන් ලියන්න දෙයක් නැහැ. මුළු ගානෙන් නම් මුළු කොටසින් නම් හැම වෙලේම ගාන හැදීගෙන යන්නේ. ඒක අපි කෙලින්ම භාගය ප්‍රකාශ කරනවා. ඉංග්‍රීසි භාෂාව කතා කරන අය කෙලින්ම 3/2 එහෙනම්. හරිනේ. ඊට පස්සේ කියලා තිබුණා ප්‍රංශ කතා කරන අය. ප්‍රංශ භාෂාව කතා කරන අය ගත්තොත් එහෙම බුදේ ප්‍රංශ භාෂාව කතා කරන අය දීලා තියෙනවා. ප්‍රංශ භාෂාව කතා කරන අය කොච්චරයිද? අර ඉතිරි වෙච්ච සංචාරකයන්ගෙන් 5/3 ප්‍රංශ කතා කරනවලු. අන්න බලන්න බුදේ අන්න එතන තමයි පොයින්ට් එක. හරිනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන අය මුළු සංචාරකයන් 3/2 කියලා කිව්වේ. මුළු සංචාරකයන්ගේ මුළු ප්‍රමාණය කියනවා නම් ඒක අපි කෙලින්ම ලියනවා. හැබැයි බුදේ ප්‍රංශ භාෂාව කතා කරන අය කියන්නේ මුළු සංචාරකයන්ගෙන් මේ 5/3 කියලාද? එහෙම නෙමෙයි. මුළු ගානෙන් කියලා තිබ්බනම් කෙලින්ම අපිට
ප්‍රංශ භාෂාව කතා කරන අය කෙලින්ම පහෙන් තුනයි කියලා කියන්න පුළුවන්. එහෙම නෙවෙයි කියලා තියෙන්නේ පුතේ. කොහොමද කියලා තියෙන්නේ? මෙන්න මේ ඉංග්‍රීසි කට්ටිය ඇරුණාට පස්සේ ඉංග්‍රීසි කට්ටිය ඇත්තටම 3න් 2යිනේ පුතේ. ඉංග්‍රීසි භාෂාව කතා කරන අය 3න් 2යි නම් ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ නැති අය කීයද? නැති අය 3න් 1. ඊතුරු 3න් 1 ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ නැති අය. අන්නේ ප්‍රමාණයෙන්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ නැති අයගෙන් පහෙන් 3ක් තමයි ප්‍රංශ භාෂාව කතා කරන්නේ. අර සීන් එක තේරුණාද? අර ප්‍රංශ භාෂාව කතා කරන අය පුතේ කෙලින්ම පහෙන් 3යි කියලා ලියන්න බෑ. ඒකට බැරි හේතුව තමයි ප්‍රංශ භාෂාව කතා කරන අය මුළු සංචාරකයන් පිරිසෙන් නෙමෙයි පහෙන් 3යි කියලා කියන්නේ. මුළු පිරිසෙන් කියන්නේ නැතුව අර භාගය ඇතුලේ ඒ සංචාරකයන්ගෙන් කොටසක් වෙන් කරගෙන ඒක ඇතුලේ භාගයක් විදිහට ප්‍රකාශ කරනවා නම් ඒක හැම වෙලේම වචනෙන් ලියන්න ඕනේ. එහෙනම් අන්න ප්‍රංශ භාෂාව කතා කරන අය කොච්චරයිද පුතේ? ඉතිරි සංචාරකයන්ගෙන් පහෙන් 3යි. ඒක අපි පුතේ හැම වෙලේම වචනෙන් ලියන්න ඕනේ. ප්‍රංශ භාෂාව කතා කරන අය ඉතිරි සංචාරකයන්ගෙන් කොච්චරයිද? ඉතිරි සංචාරකයන්ගෙන් පහෙන් 3යි කියලා දීලා තියෙනවා. හරිය පහෙන් 3යි නේ පුතේ. ඔව් ඉතිරි සංචාරකයන්ගෙන් පහෙන් 3යි ප්‍රංශ භාෂාව කතා කරන අය. එහෙනම් පුතේ අපිට දැන් මේක ෆිල් කරගන්න පුළුවන්. මම ඊට කලින් මේක රූපයක් ඇඳලා පෙන්වන්නද ඔයගොල්ලන්ට පටස් ගාලා තේරෙන්න. හරි මම පටස් ගාලා පුතේ රූපයක් ඇඳලා පෙන්වන්නම්. මෙන්න බලන්න. ඉංග්‍රීසි භාෂාව කතා කරන අය පුතේ 3න් 2යි. ඔන්න එහෙනම් හිතන්නකෝ මෙන්න මේ වගේ පටියකින් මේ පෙන්වන්නේ පුතේ මේ මුළු සංචාරකයෝ පිරිස කියලා හිතන්නකෝ. මේ පෙන්වන්නේ මුළු සංචාරකයෝ පිරිස. එතකොට මේ මුළු සංචාරකයන්ගේ පිරිසගෙන් 3න් 2ක් ඉංග්‍රීසි කතා කරන්නේ. ඒ කියන්නේ මුළු සංචාරකයෝ ටික සමාන කොටස් පුතේ 3කට කඩනවා. 3කට කැඩුවට පස්සේ ඒකෙන් කොටස් දෙකක් කතා කරන්නේ කවුද? ඉංග්‍රීසි භාෂාව කතා කරන අය තමයි කොටස් දෙකක් ඉන්නේ. එහෙනම් ඔන්න 1යි 2යි මෙන්න මේ කට්ටිය මෙන්න මේ 3න් 2 මෙන්න මේ 3න් 2 කතා කරන්නේ මොනවද? අන්නේ කට්ටිය ඉංග්‍රීසි භාෂාව කතා කරන අය. හරිනේ. එතකොට ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ නැති අය කොච්චරක් ඉන්නවද? තව 3න් 1ක් ඉන්නවා. ඒ 3න් 1 ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ නැති අය. හරිනේ. එතකොට මෙතන මම එකක් ලියන්නම්කෝ. මෙන්න මෙතන 3න් 1ක් ඉතුරු වෙනවා බුදේ. ඒ 3න් 1 ඉංග්‍රීසි බැරි අය. ඉංග්‍රීසි නොවන අය තමයි ඉන්නේ 3න් 2 කියලා 3න් 1 කියලා කියන්නේ. ඉංග්‍රීසි නොවන අය තමයි එතන ඉන්නේ. හරිනේ. ඊට පස්සේ ප්‍රංශ භාෂාව කතා කරන අය කොච්චරයිද පුතේ? ප්‍රංශ භාෂාව කතා කරන අය අර ඉංග්‍රීසි හැරුණාට පස්සේ ඉංග්‍රීසි ටික හැරුණාට පස්සේ ඉතිරි සංචාරකයෝ ඉන්නවනේ. මේ වෙලාවේදී ඉතිරි සංචාරකයෝ කියන්නේ මෙන්න මේ 3න් 1. අන්නේ ඉතිරි සංචාරකයන්ගෙන් පහෙන් 3යි. මෙන්න ඉතිරි සංචාරකයෝ මෙන්න මේ කට්ටිය තමයි පුතේ ඉතිරි සංචාරකයෝ. එහෙනම් ඉතුරු වෙන සංචාරකයන් කොටස් 5කට බෙදලා ඒකෙන් කොටස් 3ක් තමයි ප්‍රංශ කතා කරන්නේ. හරිනේ. එහෙනම් බුදේ ඔන්න මං ඉතිරි සංචාරකයෝ කියන්නේ මේ කට්ටියනේ. මේක මං සමාන කොටස් 5කට බෙදනවා. ඇයි පහෙන් 3ක් ලකුණු කරන්න? ඉතිරි සංචාරකයෝ මෙන්න මේ ටික ඒකෙන් පහෙන් 3ක්. ඒ කියන්නේ මේක 5කට බෙදන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි ඔන්න ඉතිරි සංචාරකයෝ ටික පුරුදේ සමාන කොටස් 5කට කැඩුවා. 5කට කැඩුවාට පස්සේ ඒකෙන් 3 ගොල්ලක් 1යි 2යි 3යි ඒකෙන් 3 ගොල්ලක් මෙන්න මෙච්චර ප්‍රමාණයක් කතා කරන්නේ මොනවද? මෙන්න ප්‍රංශ කතා කරන කට්ටිය. ඔන්න ඉන්නවා ප්‍රංශ කතා කරන කට්ටිය. හරිනේ. එතකොට ප්‍රංශ කතා කරන කට්ටිය පුරුදේ අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඉතුරු කට්ටියගෙන් පහෙන් 3යි. ඒ කියන්නේ ඉතිරි සංචාරකයන්ගේ ඉංග්‍රීසි ඇරුණාට පස්සේ ඉතුරු වෙන සංචාරකයන්ගෙන් පහෙන් 3යි කියලා ප්‍රංශ කතා කරන කට්ටිය ලියන්න පුළුවන්. හැබැයි ඒ වචනෙන් තමයි ලියලා තියෙන්නේ. අපිට මේක භාගයක් විදිහට ප්‍රකාශ කරනවා නම් එහෙම පුතේ පහෙන් 3යි කියලා කියන්න බෑ. පහෙන් 3යි කියලා කියන්න බෑ. පහෙන් 3යි කියලා කිව්වට පස්සේ මෙන්න මේ කට්ටියගෙන් පහෙන් 3යි කියන එකනේ තේරුම් පුතේ. එහෙම නෙමෙයි මේ සම්පූර්ණ සංචාරකයන්ගෙන් භාගයක් විදිහට කියනවා නම් මේ සම්පූර්ණ රූපෙම ගන්න එපා. කොටසක් විදිහට. ඒ නිසා මම කරන්නේ පුතේ අර එක කෑල්ලක් අපි කොටස් 5කට කැඩුවා නේද? මට පුළුවන් නේද මේ හැම කෑල්ලක්ම කොටස් 5කට කඩන්න? මං එහෙනම් කරන්නේ මෙන්න මේකත් කොටස් 5කට කඩනවා. 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි. හරිනේ. ඔන්න මං හැම කෑල්ලක්ම සමාන කොටස් 5කට කැඩුවා. එතකොට පුතේ අන්න දැන් අපිට හැම දෙකම ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් බලන්න අපි ආයෙ ඔන්න අලුත් වුණා. අපේ රූපය ආයෙ ඔක්කොම මුලින් ඉඳන් අලුත් වුණා. ඉංග්‍රීසි කතා කරන අය දැන් කොච්චරයිද? ඉංග්‍රීසි කතා කරන අය ඔක්කොම කොටු පුතේ 15ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15ක් තියෙනවා. 15න් මෙතන 5යි මෙතන 5යි 15න් 10ක් ඉංග්‍රීසි කතා කරන අය. එහෙනම් ඉංග්‍රීසි කතා කරන අය කොච්චරයිද? ඉංග්‍රීසි කතා කරන අය බුදේ 15න් 10යි. ඒ වගේම තමයි ප්‍රංශ කතා කරන අය 15න්
3යි ප්‍රංශ කතා කරන අය. ප්‍රංශ කතා කරන අය 15න් 3යි. ප්‍රංශ කතා කරන අය 15න් 3යි. ඉතුරු දෙන්න මෙන්න මේ ඉතුරු දෙන්න ගත්තොත් එහෙම ඉතුරු දෙක ගත්තොත් එහෙම ඉතුරු දෙක කියන්නේ පුතේ 15න් දෙකක් නේ. අන්න ඒ කට්ටිය පුතේ අනිවාර්යෙන් මොනව කතා කරන අයද? ඒගොල්ලෝ අනිවාර්යෙන් ජපන් භාෂාව කතා කරන අය. සීන් එක තේරුණාද? ඔන්න තමයි පුතේ රූපයක් ඇන්දට පස්සේ අපිට වෙය කරන්න පුළුවන්. දැන් ඔක්කොටම උත්තර හොයාගෙන ඉවරයි. ඔක්කොටම උත්තර හොයාගෙන ඉවරයි. හරිනේ. එහෙනම් මෙන්න ප්‍රංශ භාෂාව කතා කරන අය පුතේ ඉතිරි සංචාරකයන්ගෙන් 5න් 3යිනේ. ඉතිරි සංචාරකයන්ගෙන් 5න් 3යි ප්‍රංශ භාෂාව කතා කරන අය. දැන් මේක මෙහෙම ලියන්න බෑනේ පුතේ. ඒ කියන්නේ මේක වාගන්තියක් විදිහට තියෙන්නේ. මේක අපි මේ ඉතිරි සංචාරකයෝ කොච්චරයිද කියන එක ආදේශ කරලා ඉවරලා අවසාන උත්තරේ ගමු බලන්න. හරි බලන්න. එතකොට ඉතිරි සංචාරකයෝ කී දෙනාද පුතේ? ඉතිරි සංචාරකයෝ කී දෙනාද කියලා කියන්න බලන්න මට ඉක්මනට. බලන්න 3න් 2ක් ඉංග්‍රීසි කතා කරාට පස්සේ ඉතිරි වෙන සංචාරකයෝ ප්‍රමාණය හොයන්නේ කොහොමද? ඉතිරි වෙන සංචාරකයෝ ප්‍රමාණය හොයන්න මොකක් කරන්නද පුතේ? අර ඉතිරි සංචාරක ප්‍රමාණය හොයන්න මුළු සංචාරක පිරිසෙන් අඩු කරා නම් හරි නේද කවුද? ඉංග්‍රීසි කතා කරන අය. හරිනේ. මෙන්න මේකෙන් එනවා පුතේ ඉතිරි සංචාරකයෝ ගාන කීයද කියලා. එතකොට ඉතිරි සංචාරකයන් ගෙන්නේ එන්න අකුරෙන් කියන්නේ ಗುಣ කිරීම. එතකොට 5න් 3 එහා පැත්තේ හැමම ඉන්නවා. හරිනේ. එතකොට මෙන්න බලන්න මුළු සංචාරකයෝ කීයද? අපි දන්නා හැම වෙලේම මුළු ප්‍රමාණය කියලා කියන්නේ 3න් 3. ඒ කියන්නේ 3න් 2ක් ඉංග්‍රීසි නම් 3න් 3 තමයි මුළු සංචාරකයෝ ගාන. ඒකෙන් අඩු කරනවා බුදේ ඉංග්‍රීසි කතා කරන 3න් 2. හරිනේ. ಗುಣ කිරීම 5න් 3. එතකොට 3න් 2ක් අඩු ගාට පස්සේ බුදේ ඉතිරි සංචාරකයෝ කී දෙනාද කියලා එනවා. අපි දන්නවා භාග අඩු කරද්දී හරය 3 පොදුවේ තියාගෙන ඉවරලා මොකද්ද කරන්නේ? ලවය අඩු කරනවා. 3න් 2ක් අඩු ගාට පස්සේ එක ಗುಣ කිරීම කීයයිද? එහා පැත්තේ 5න් 3. මෙන්න මේ භාග ගුණ කරද්දී බුදේ උඩ යට එකම ඉලක්කම දෙනවා නම් කපලා දැම්ම හැකි. උඩ 3ට යට 3 කැපිලා ගියාට පස්සේ උත්තරේ එනවා. උඩ ඉතුරු වෙන්නේ 1, යට ඉතුරු වෙන්නේ 5. අන්න බුදේ උත්තරේ එනවා මොකක් කියලාද? මෙන්න උත්තරේ එනවා. ප්‍රංශ භාෂාව කතා කරන අය 5න් 1යි කියලා. ඉංග්‍රීසි කතා කරන අය 3න් 2යි, ප්‍රංශ භාෂාව කතා කරන අය 5න් 1යි. හරිනේ. එතකොට මෙතන බුදේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට ඉංග්‍රීසි ප්‍රංශයි ගත්තට පස්සේ ඉංග්‍රීසි වල තියෙන බුදේ 3න් පංගුවක් විදිහට තමයි භාගෙ තියෙන්නේ. ප්‍රංශ වල තියෙන 5න් පංගුවක් විදිහට අපිට බුදේ මේක තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. අපි මේ වීඩියෝ සීරීස් එකේ දිගටම කතා කරා බුදේ භාග දෙකක හෝ කිහිපයක හරය අසමානලා තියෙද්දි බලන්න මේකේ හරය 5 මේකේ හරය 3 හරය අසමානලා තියෙද්දි ඒ භාග පිළිබඳව පුතේ කිසිම නිගමනයකට එළඹෙන්න බෑ. ඒක අර මිනිස් මොලේ වැඩ කරන හැටි. හරිනේ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ හරය අසමානලා තියෙන වෙලාවට. ෆීල් වෙන්නේ නැහැ ඒක. ඉතින් ඒ නිසා පුතේ මෙන්න මේ ඉංග්‍රීසි භාෂාව කතා කරන අය ප්‍රංශ භාෂාව කතා කරන ප්‍රමාණය දැන් හොයාගත්තනේ. මෙන්න මේ දෙගොල්ලන් ගැන හරියම අයිඩියා එකක් ගන්නම් පුතේ. අපිට හරය සමාන කරගත්තා නම් හරි. අපි දන්නවා භාගයක් පුතේ උඩ යටයි ඕනම වෙලාවක ඕනම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. එහෙම ගුණ කළා කියලා කිසි අවුලක් නැහැ. බලන්න මෙතන තියෙන හරය 3 මෙතන 5නේ. එතකොට මේ දෙන්නගේ පොදු හරය විදිහට ගත්ත හැකි පුතේ 15 නේ. 3 වරක් චක්‍රෙත් 15 හම්බ වෙනවා 5 වරක් චක්‍රෙත් 15 හම්බ වෙනවා. ඒ කියන්නේ 3 වරක් චක්‍රයේ 5 වරක් චක්‍රයේ ඉස්සෙල්ලාම හම්බෙන ලක්කම තමයි පොදු හරය කියලා කියන්නේ. එතකොට 15 හදාගත්ත හැකිනේ. බලන්න 15 හදනවා නම් පුතේ මෙයා 3 කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 3 5න් ගුණ කරනවා තමයි 15 වෙන්නේ. යට 5න් ගුණ කරපු නිසා උඩත් අනිවාර්යෙන් 5න් ගුණ කරන්න ඕනේ. එතකොට පුතේ උත්තරේ එනවා කීයද? 5 වරක් 2 10යි 5 වරක් 3 කීයද? 5 වරක් 3 15යි. අන්න ඉංග්‍රීසි කතා කරන අය 15න් 10යි කියලා එනවා. ප්‍රංශ කතා කරන අය පොදු හරය 15 හදා ගන්න ඕනේ. එහෙනම් යට 5 කීයෙන් ගුණ කරාට පස්සේ 15 වෙන්නේ? 3ෙන් ගුණ කරන්න ඕනේ. 5 වරක් 3නේ 15. යට 3න් නිසා උඩත් 3ෙන්. එතකොට මෙතන උත්තරේ එනවා 3 වරක් 1 3යි. 5 වරක් 3 කීයද? 5 වරක් 3 15යි. අන්න හරි බුදේ. එහෙනම් මෙන්න ඉංග්‍රීසි කතා කරන අය 15න් 10යි. ප්‍රංශ කතා කරන අය 15න් 3යි. දැන් තේරුණානේ සීන් එක. 15ක ප්‍රමාණයකින් 10ක් කතා කරන ඉංග්‍රීසි 15ක ප්‍රමාණයෙන් 3ක් කතා කරන ඉංග්‍රීසි. එහෙනම් ඉංග්‍රීසි ප්‍රංශය කියන දෙකම කතා කරන අය කීයද? ඒ කියන්නේ පුතේ මේ දෙකේ එකතුව 10යි 3යි කීයද? 13යි 15න් 13ක් ඉංග්‍රීසි ප්‍රංශය කියන දෙකම කතා කරනවා. එතකොට පුතේ 15න් 15යිනේ මුළු සංචාරකයෝ ගාන. එතකොට පුතේ 15න් 13ක් ඉංග්‍රීසි ප්‍රංශයට කතා කරන්නේ 15න් 15 වෙන්න තව කීයක්මයිද? තව දෙකක් මදි නේද? නැතම් මුළු සංචාරකයන්ගේ මේ දෙගොල්ලෝ අඩු කරාට පස්සේ ඒ කියන්නේ 15න් 15න් අඩු කරනවා 15න් 13ක්. එතකොට උත්තරේ එන්නේ පුතේ 15න් 2යි. ඒ 15න් 2ක ප්‍රමාණය කතා කරන්නේ මොනවද?
ඒ කට්ටිය තමයි ජපන් කතා කරන පිරිස. හරිනේ. එතකොට බලන්න මෙතනිනුත් එකම උත්තරය ආයේ පුතේ මෙතනිනුත් ආවේ එකම උත්තරේ. හරිනේ. ඔන්න එහෙනම් අර මේ ඩිස්ක්‍රිප්ෂන් එක වගේ එක කියවුවට පස්සේ පුතේ මම හිතනවා අපිට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බෙලා තියෙන්නේ කියලා. දැන් අපි යන් ඉක්මනට රෝම ඉලක්කම් 1 කියවන්න. හරිනේ. රෝම ඉලක්කම් 1 තියෙන්නේ මොකද්ද පුතේ? පිරිසේ සිටින ප්‍රංශ භාෂාව කතා කරන සංඛ්‍යාව මුළු සංචාරක පිරිසෙන් භාගයක් විදිහට ලියන්නලු. ඔතන පුතේ ඔය මුළු සංචාරක පිරිසෙන් භාගයක් විදිහට තමයි හැම වෙලේම උත්තරේ එන්නේ. හරිනේ. අපි ඕකේ හොයනකොට ගාන කියන්නේ මොකද්ද? පිරිසේ සිටින ප්‍රංශ භාෂාව කතා කරන අය කොච්චරයිද කියලා අහන්නේ. එහෙනම් පුතේ රෝම ඉලක්කම් 1ට උත්තරේ තමයි මේ තියෙන්නේ. මේක තමයි රෝම ඉලක්කම් 1ට උත්තරේ. එහෙනම් මං ආයි හද ඉන්නේ රෝම ඉලක්කම් 1ට උත්තරේ මෙන්න මේක ප්‍රංශ භාෂාව කතා කරන අය ඉතිරි සංචාරකයන්ගෙන් 5න් 3යි ඉතිරිය අපි දන්නා පුතේ 3න් 1යි කියලා ඒක හොයාගත්ත විදිහ තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ පුතේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට යනකන් තියෙන්නේ මේ මොකද්ද? මේ තියෙන්නේ අර ඉතිරිය කොච්චරයිද? ඉතිරි සංචාරකයන් ගාන. ඉතිරි සංචාරකයන් ගාන කොච්චරයිද කියලා හොයාගත්ත එක තමයි එතෙන්ට යනකන් තියෙන්නේ. හරිනේ. එතකොට 3න් 1න් 5න් 3ක් කියන එක සුළු කළා. පොදු හරයක් හදාගත්තා. මෙතන පුතේ 5න් 1 කියලා ලිව්වත් උත්තරේ හරි. 15න් 3 කියලා ලිව්වත් උත්තරේ හරි. කොහොම කරත් උත්තරේ හරි. කොයි කියලා ලිව්වත් උත්තරේ හරි. රෝම ඉලක්කම් 1 හරිය නම් පුතේ. රෝම ඉලක්කම් 2 මොකක්ද කියන්නේ කියලා බලමු. පිරිසේ සිටින ජපන් භාෂාව කතා කරන සංඛ්‍යාව මුළු පිරිසෙන් කවර භාගයක්ද? ජපන් කතා කරන අය කී දෙනාද කියලා අහන්නේ. අපි දැන්නවත් දන්නවා පුතේ. ඉංග්‍රීසි ප්‍රංශය කතා කරන දෙගොල්ලොම ගත්තට පස්සේ 10යි 3යි 13ක් 15න් 13ක් ඉන්නවා. එහෙනම් ඉතුරු 15න් 2 තමයි ජපන් කතා කරන්නේ. ඉතින් ඒක දැන් අර එහෙම කටින් කිව්වා කියලා පුතේ බෑ. අපි පියවර ටික ලියන්න ඕනේ. මොකද පියවර වලට තමයි ලකුණු දෙන්නේ. කොහොමද පුතේ ඒක හොයන්නේ? පියවර ටික දැන් ඉස්සෙල්ලා මෙහෙම කරා නම් හරි නේද? ඉංග්‍රීසි හා ප්‍රංශ කියන දෙකම කතා කරන මුළු පිරිස ඉස්සෙල්ලාම හොයාගත්තා නම් හරි නේද? ඒ පිරිස 15න් 13යිනේ. ඊට පස්සේ මුළු සංචාරක පිරිසෙන් මේ දෙගොල්ලන්ව අඩු කරාට පස්සේ ඉතුරු වෙන ඉතින් ජපන් කතා කරන අයනේ. එහෙනම් මුළු පිරිසෙන් 15න් අර මේ දෙකේ එකතු වෙලා ආයේ උත්තරේ අඩු කරා නම් ජපන් කතා කරන අය කී දෙනාද කියලා එනවා. හරිනේ. ඔන්න ඔය ටික තමයි පුතේ පියවර ටික. අපි දඩබඩ ගාලා හදාගෙන යන්. රෝම ඉලක්කම් 2. ඉස්සෙල්ලාම අපි හොයන්න ඕනේ ඉංග්‍රීසි ප්‍රංශයි කියන දෙක කතා කරන දෙගොල්ලන්ගේ මුළු එකතුව කීයද කියලා. ඉංග්‍රීසි දන ප්‍රංශ. ඉංග්‍රීසි 15න් 10යි. ඒ වගේම තමයි ප්‍රංශ කීයයිද 15න් 3යි. ප්‍රංශ 15න් 3යි. මේ දෙක එකතු කරාට පස්සේ එන්නේ මොකද්ද පුතේ? හරය පොදුවේ තියාගෙන භාග එකතු කරද්දී හරය පොදුවේ තියාගෙන උඩ දෙන්න එකතු කරලා ලියන එකනේ ලියන්නේ 10 ධන 13. එහෙනම් 15න් 13ක් කතා කරනවා මොකද්ද? ඉංග්‍රීසි සහ ප්‍රංශ කියන දෙකම කතා කරන මුළු පිරිස 15න් 13යි. ඔතන දැන් අපිට පුතේ ජපන් කතා කරන පිරිස හොයන්න පුළුවන්. ජපන් කතා කරන පිරිස හොයන්නේ කොහොමද? ජපන් කතා කරන පිරිස හොයන්න අපි අර මුළු සංචාරක පිරිසෙන් අඩු කරා නම් හරි මොකද්ද? ඉංග්‍රීසි ප්‍රංශයි කතා කරන අය. හරිනේ. ඉංග්‍රීසි ධන ප්‍රංශ කතා කරන දෙගොල්ලන්ව අඩු කරා නම් හරි. එතකොට ඉතින් මුළු ටිකෙන් අර දෙගොල්ලන් අඩු කරාට පස්සේ පුතේ ඉතුරු වෙන්නේ ජපන් කතා කරන අයනේ. හරිනේ. අපි දන්නා මුළු සංචාරකයන් පිරිස කීයයිද? මුළු සංචාරකයන් පිරිස 15න් 15යි. අඩු කරනවා ඉංග්‍රීසි ප්‍රංශය කතා කරන පිරිස පුතේ උඩින් හොයාගත්තා. අර ඉංග්‍රීසි ප්‍රංශ කතා කරන පිරිස 15න් 13යි. එහෙනම් අන්නේ 15න් 13 අඩු කරනවා. එතකොට භාග අඩු කරනකොටත් පුතේ අර සීන් එකම තමයි. හරය 15 පොදුවේ තියාගෙන මොකද්ද කරන්නේ? ලවය අඩු කිරීම සිද්ධ කරනවා. 15න් 13ක් අඩු කරනවා. එතකොට උත්තර එනවා කීයයි කියලාද? 15න් 2යි කියලා. 15න් 2යි කියලා උත්තර එනවා. එහෙනම් පුතේ ඒකත් ගානේ මේන් පොයින්ට් එකක්. ගානේ මේන් පොයින්ට් 3ක් තියෙනවා. ඉංග්‍රීසි කතා කරන අය 10යි, ප්‍රංශ කතා කරන අය 3යි, ජපන් කතා කරන අය 2යි. ඔන්න ඔය විදිහට තමයි පුතේ සංචාරකයෝ ටික බෙදිලා යන්නේ. හරිනේ. සංචාරකයෝ ටික බෙදිලා යන්නේ ඔන්න ඔය විදිහට. මේ ඔය භාෂා ත්‍රිත්වයට. හරි. එහෙනම් පුතේ රෝම ඉලක්කම් 2ත් හරි. හරිනේ. මම ගාන පටන් ගද්දි කිව්වනේ පුතේ මේ ගාන පොඩ්ඩක් අර සාම්ප්‍රදායික භාග ගණන් වලට වෙනස් කියලා. අන්න වෙනස පටන් ගන්න මෙන්න මෙතන ඉඳලා. හරි. රෝම ඉලක්කම් 3 කතා කියවලා බලමුකෝ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රංශ භාෂාව කතා කළ හැකි පිරිසෙන් 3න් 1කට සහ එහෙනම් ප්‍රංශ කතා කරන්න පුළුවන් අයගෙන් පුතේ 3න් 1කට හා ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි පිරිසෙන් 5න් 1කට ඉංග්‍රීසි පුළුවන් අයගෙන් 5න් 1කට දෙමළ කතා කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ පුතේ අර ප්‍රංශ මේ සංචාරකයෝ ඇතුලේ ඉන්නවා සෙට් එකක්.
දෙමළ කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉංග්‍රීසි පුළුවන් අය ඇතුළේ ඉන්නවා සෙට් එකක් දෙමළ කතා කරන්න පුළුවන්. හරිනේ. එතකොට මේ ගානේ තියෙන විදිහට පුතේ ජපන් සෙට් එකෙන් කාටවත් දෙමළ බෑ. අර සෙට් දෙකේ තමා දෙමළ පුළුවන් අය ඉන්නේ. එතකොට දෙමළ පුළුවන් අය ඉන්නවා කියලා කියන්නේ පුතේ මේ සෙට් දෙකේ දැන් ප්‍රංශ සෙට් එකේ ඉන්න දෙමළ කතා කරන්න පුළුවන් අයට ප්‍රංශයි දෙමළයි කියන දෙකම කතා කරන්න පුළුවන්. දැන් ඉංග්‍රීසි සෙට් එකේ ඉන්න දෙමළ කතා කරන්න පුළුවන් අයට ඉංග්‍රීසි දෙමළයි දෙකම පුළුවන්. එතකොට පුතේ ප්‍රංශ සෙට් එක ගත්තට පස්සේ ප්‍රංශ විතරක් කතා කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ වගේම තමයි ප්‍රංශත් එක්ක දෙමළ කතා කරන්න පුළුවන් මික්ස් කරලා ඒ දෙකම කතා කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඉංග්‍රීසිත් එහෙමයි. ඉංග්‍රීසි සෙට් එකේ ඉංග්‍රීසි විතරක් කතා කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි දෙමළයි කියන දෙකම කතා කරන්න පුළුවන් අයත් ඉන්නවා. හරිනේ. තේරුණානේ සීන් එක? අර පොඩක් වෙනස් නේද අනික් ගණන් වලට වඩා? අන්න ඒක තමයි වෙනස. ඊට පස්සේ අපෙන් අහනවා පුතේ මේ දෙමළ භාෂාව කතා කළ හැකි පිරිස 60 දෙනෙක් නම් සංචාරක කණ්ඩායමේ මුළු පිරිස කොච්චරයිද කියලා අහනවා. ඉතින් පුතේ අපි ඉස්සෙල්ලාම හොයන්න ඕනේ දෙමළ කතා කරන පිරිස භාගයක් විදිහට කීයද කියලා හොයාගන්න ඕනේ. 15න් කීයද කියලා 15න් කීයක් දෙමළ කතා කරන්න පුළුවන්ද කියන එක හොයාගන්න ඕනේ. එහෙම හොයාගත්තට පස්සේ 15න් මෙච්චරක් කියන්නේ 60 දෙනෙක් නම් අපි දන්නවානේ මුළු සංචාරක පිරිස 15න් 15ක් කියලා. 15න් 15ක් කියලා කියන්නේ කීයක්ද කියලා හොයන්නයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ දෙමළ කතා කරන පිරිස භාගයක් විදිහට ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ. හරිනේ? හරි. මම මේකේ තියෙන ටික මම පොඩක් පුතේ සමරියක් අපි ගමුකෝ ඉස්සෙල්ලාම. අපි දන්නවා සංචාරකය ගත්තොත් එහෙම මුළු සංචාරක පිරිස පුතේ 15න් 15යි. මුළු සංචාරක පිරිස 15න් 15යිනේ. ඒ 15න් 15 දැන් කොටස් වලට බෙදෙනවා. ඒ 15න් 15න් පුතේ 15න් 10ක් මොනව කතා කරනවද? 15න් 10ක් කතා කරනවා ඉංග්‍රීසි. ඉංග්‍රීසි කතා කරන අය 15න් 10යි. ඒ වගේම තමයි ඒ සෙට් එකෙන් 15න් 3කට ප්‍රංශ පුළුවන්. ඒ වගේම තමයි ඒ සෙට් එකෙන් 15න් 2ක් ගත්තොත් එහෙම ඒ 15න් 2කට පුතේ පුළුවන් මොනවා විතරයිද? ජපන් පුළුවන්. ඔන්න ඒ විදිහට පුතේ මේ වෙනකම් මේක කතාව ආවේ. එතකොට 10යි 3යි 13යි 2යි තමා 15 මුළු පිරිස හැදෙන්නේ. හරිනේ. දැන් ගානේ කියන්නේ මෙන්න මේ ඉංග්‍රීසි පුළුවන් සෙට් එක ඇතුලේ ඉන්නවලු සෙට් එකක් ඒගොල්ලන්ට දෙමළක් පුළුවන්ලු. ප්‍රංශ සෙට් එක ඇතුලේ ඉන්නවලු සෙට් එකක් ඒගොල්ලන්ටත් දෙමළ පුළුවන්ලු. හරිනේ. එහෙනම් මං ඉස්සෙල්ලාම පුතේ දීලා තියෙන්නේ ප්‍රංශනේ. ප්‍රංශක මං ඉස්සෙල්ලාම ලියා ගන්නම්කෝ. ගානේ කියනවා ප්‍රංශ භාෂාව කතා කළ හැකි පිරිසෙන් 3න් 1කට ප්‍රංශ කතා කරන්න පුළුවන් 3න් 1කට මොනවා පුළුවන්ද? දෙමළ පුළුවන්ලු. හරිනේ. අන්න බලන්න පුතේ. එතනත් අර ඉතිරියෙන් වගේ ගානක් නේද? මෙන්න මේ වගේ ගානක් නේද එන්නේ. මොකද ප්‍රංශ ඇතුලේ ඉන්න දෙමළ කතා කරන්න පුළුවන් අය පුතේ කෙලින්ම 3න් 1යි කියලා ලියන්න බෑ. හරිනේ. අර මුළු පිරිසෙන් නම් 15න් පංගුවක් මුළු පිරිසෙන් නම් තමයි පුතේ අපි කෙලින්ම ලියන්නේ භාගයක් විදියට. හැබැයි මේ ප්‍රංශ පුළුවන් අය, ඒ කියන්නේ ප්‍රංශ පුළුවන් අය ඉන්නවනේ. අන්නේ ප්‍රංශ පුළුවන් අය පුතේ සමාන කොටස් 3කට බෙදලා ඉවර වෙලා ඒකෙන් එක්කෙනෙකුට තමයි මොනවා පුළුවන්ද? දෙමළ පුළුවන්. හරිනේ. ඕනනම් අපිට මෙතන රූපෙට ගියා යකි පුතේ. මෙතන රූපෙට ගියාට පස්සේ මේ රූපෙනුත් ලස්සනට පැහැදිලි කරනවානේ ඔය සෙට් එක බෙදලා ගිය විදිය. මෙන්න බලන්න. ප්‍රංශ පුළුවන් අය ඉන්නවනේ. ප්‍රංශ පුළුවන් 3 ගොල්ලක් ඉන්නවනේ. අන්නේ ප්‍රංශ පුළුවන් අයගෙන් 3න් 1කට දෙමළ පුළුවන්ලු. එහෙනම් ප්‍රංශය පුතේ කෑලි 3කට බෙදලා ප්‍රංශය කොටස් 3කට බෙදලා ඉවරලා 3කට දැන්ටමත් බෙදලානේ තියෙන්නේ පුතේ. එහෙනම් ඒ 3න් 1කට පුතේ දෙමළ පුළුවන්ලු. ඒක මෙන්න එහෙම. මම ඒක මෙන්න එහෙම අඳුර ගන්නම්කො. මෙන්න එහෙම අඳුර ගන්නම්. එහෙනම් පුතේ ඇත්තටම පුතේ මුළු සංචාරකයෝ 15ක් ඉන්නවනේ. ඒ 15න් එක කොටසකට මේ 15න් එක කොටසකට පුතේ මොනවා පුළුවන්ද? දෙමළ කතා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ආයෙ ඔන්න ප්‍රංශයත් දෙකට බෙදනවා පුතේ. අපි දන්නවා ප්‍රංශය ඔක්කොම 15න් 3ක් තියෙනවානේ. ඒ 15න් 3ෙන් පුතේ 15න් එකකට ඒ කියන්නේ ප්‍රංශයගෙන් 15න් එකක ප්‍රමාණයකට මොනවා පුළුවන්ද? ප්‍රංශත් පුළුවන් දෙමළත් පුළුවන්. එතකොට මේකෙන් දැන් 15න් එකක් ගත්තට පස්සේ තව ප්‍රංශ දෙගොල්ලක් ඉතුරුනවානේ. අන්නේ 15න් දෙකට අන්නේ 15න් දෙගොල්ලන්ට පුතේ ඒගොල්ලන්ට ප්‍රංශ විතරයි පුළුවන්. ඒගොල්ලන්ට ප්‍රංශ විතරයි පුළුවන්. සීන් එක තේරුණා නේද? ඒගොල්ලන්ට ප්‍රංශ විතරයි පුළුවන්. හරිනේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි සෙට් එකක් කියනවානේ. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අයගෙන් 5න් 1කට දෙමළ පුළුවන්ලු. හරිනේ. එහෙනම් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අයනේ මේ ඉන්නේ. එහෙනම් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අයගෙන් 5න් 1කට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය පුතේ සමාන කොටස් 5කට බෙදමු අපි. එහෙනම් දෙක දෙක ගන්න වෙනවානේ. මෙන්න 1යි 2යි 3යි
4යි අන දැක්කද සමාන රස් 5කට බෙදුවා. කෑලි දෙකක් එකක් කියලා තමයි ගන්න වෙන්නේ 5කට බෙදද්දි. අනේ සමාන රස් 5කට බෙදලා ඉවරලා ඒකෙන් එක කොටසකට හරි මෙන්න මේ කට්ටිය කියමුකෝ මෙන්න මේ එක කොටසකට පුතේ අන්න ඉංග්‍රීසි අයගෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයකට දෙමළ පුළුවන්. ඇත්තටම පුතේ 15න් මුළු සංචාරක පිරිස 15යිනේ 15ක් කියලා ගත්තොත් එහෙම මෙතන 15න් කෑලි කීයක් තියෙද දෙකක් තියෙනවා. එහෙනම් 15න් දෙකකට පුතේ මොනවා පුළුවන්ද දෙමළ පුළුවන්. හයිනේ 15න් දෙකකට දෙමළ පුළුවන්. ඒ කියන්නේ මේ 15න් 10න් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් 15න් 10න් පුතේ 15න් දෙකකට මොනවා පුළුවන්ද ඉංග්‍රීසිත් පුළුවන් දෙමළත් පුළුවන්. හැබැයි ඒ කියන්නේ 10නේ ඔක්කොම ඉන්නේ මේ ඉංග්‍රීසි කතා කරන අය ඒකෙන් දෙකක් කරනට පස්සේ තව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. අන්නේ 15න් 8ට පුතේ ඉංග්‍රීසි පමණයි පුළුවන්. ඉංග්‍රීසි විතරයි ඒ 8ට පුළුවන්. එතකොට බලන්න දෙමළ කතා කරන අය පුතේ අර මේ පාර්ශව දෙකක ඉන්නවා. ප්‍රංශ කතා කරන අයතරෙත් දෙමළ කතා කරන අය ඉන්නවා. ඉංග්‍රීසි කතා කරන අයත් දෙමළ කතා කරන අය ඉන්නවා. එතකොට පුතේ දෙමළ පුළුවන් අය ඔක්කොම කීයද? මෙතන 15න් 2යි මෙතන 15න් 1යි ඒ දෙක එකතු කරාට පස්සේ 15න් 3යි. එහෙනම් මේකේ උත්තරේ 15න් 3. හරිනේ. දෙමළ කතා කරන්න පුළුවන් මුළු පිරිස පුතේ 15න් 3යි. ඒ 15න් 3 තමයි අර 60 දෙනෙක් කියලා කියන්නේ. එතකොට 15න් 3ක් කියලා කියන්නේ මිනිස්සු 60 දෙනෙක් නම් 15න් 15 වෙනි මුළු සංචාරකයෝ 15න් 15ක් කියලා කියන්නේ සංචාරකයෝ කී දෙනෙක්ද කියලා බලන්නයි තියෙන්නේ. සීන් එක තේරුණා නේද? ඔන්න ඔක තමයි පුතේ කතාව. හරිනේ? හරි. එහෙනම් මම ගාන හදන්න පටන් ගන්නම්. හරිනේ ඉස්සෙල්ලාම පුතේ අපි ප්‍රංශයකින් ප්‍රංශන ඉස්සෙල්ලාම දීලා තියෙන්නේ. ප්‍රංශයකින් සීන් එක බලමු. ඒ කියන්නේ ප්‍රංශ පුළුවන් අය අතර ඉන්න දෙමළ පුළුවන් අය කී දෙනාද කියලා බලමු. හරිනේ. එහෙනම් ඒක ඔන්න මම ඉස්සෙල්ලාම හොයනවා. එහෙනම් ඔන්න මම හොයනවා මේ ප්‍රංශ අය අතුරින් දෙමළ හැකි අය ප්‍රංශ අය අතුරින් දෙමළ හැකි අය මං කී දෙනාද කියලා බලනවා. හරිනේ. එතකොට අපිට කෙලින් මේක කියලා දෙනවා පුතේ ප්‍රංශ සංචාරකයන්ගෙන් 3න් 1කට දෙමළ පුළුවන්ලු. හරිනේ. එහෙනම් ප්‍රංශ අයගෙන් දෙමළ පුළුවන් කට්ටිය කොච්චරයිද පුතේ? 3න් 1යි නෙමෙයි. ප්‍රංශ පිරිසෙන් 3න් 1කට තමයි පුතේ දෙමළ පුළුවන්. හරිනේ. ප්‍රංශ පිරිස කෙලින්ම කීයද? අපි දන්නවා ප්‍රංශ පිරිස කෙලින්ම 5න් 3යි. දැන් මේක වගන්තියක් විදිහට තියෙන්නේ. මේකට ආදේශ කරලා උත්තරේ ගන්න ඕනේ. ප්‍රංශ පිරිස පුතේ ඔන්න කෙලින්ම දීලා තිනවා අපි මේ ගානේ හොයාගත්ත කලින් 15න් 3යි කියලා. එහෙනම් ප්‍රංශ පිරිස 15න් 3යි ඉන්න අකුරේනට ගුණ කිරීම දැම්මා අග 3න් 1 එහෙමම තියෙනවා. මෙන්න මේ තුනට මෙන්න මේ තුන කපලා ගියා පුතේ. එහෙනම් ඔන්න අපිට එනවා 15න් 1යි කියලා. හරිනේ 15න් 1යි කියලා එනවා. එතකොට ප්‍රංශ අය අතුරින් පුතේ 15න් 1කට මේ ප්‍රංශ 15න් 3ෙන් 15න් 1කට මොනවා පුළුවන්ද? දෙමළත් පුළුවන්. හරිනේ. එතකොට මේ කට්ටිය ගත්තොත් එහෙනම් විශේෂයි. මේ කට්ටියට පුතේ මොකක්ද පුළුවන්ද? ප්‍රංශත් පුළුවන්, දෙමළත් පුළුවන්, දෙකම පුළුවන්. හරිනේ. ඊට පස්සේ ඔන්න ප්‍රංශ කට්ටිය අතරේ ඉන්න දෙමළ කට්ටිය හොයාගත්තනේ පුතේ. ඊට පස්සේ අපි හොයන්න ඕනේ මොකද්ද? ඉංග්‍රීසි කට්ටිය ඇතුලේ ඉන්න දෙමළ කට්ටිය කී දෙනාද කියලා. හරිනේ. එහෙනම් ඒකත් හොයමු. ඉංග්‍රීසි අය අතුරින් දෙමළ හැකි අය. ඉංග්‍රීසි අය අතුරින් දෙමළ හැකි අය. ඒ අය කොහොමද කොහමද? අපිට ගාන කියලා තියෙනවා ඉංග්‍රීසි අයගෙන් පුතේ 5න් 1කට දෙමළ පුළුවන්ලු. එහෙනම් ඉංග්‍රීසි අයගෙන් දෙමළ පුළුවන් කට්ටිය කොච්චරයිද? 5න් 1යි නෙමෙයි. ඉංග්‍රීසි පිරිසෙන් 5න් 1යි පුතේ. ඉංග්‍රීසි පිරිසෙන් 5න් 1යි. දැන් අපි මේක වගන්තියක් විදිහට තියෙන එක ආදේශ කළ උත්තරේ ගමු. ඉංග්‍රීසි පිරිස දන්නේ නැද්ද කී දෙනාද කියලා? දන්නවා. ඉංග්‍රීසි පිරිස පුතේ 15න් 10යි. එහෙනම් 15න් 10න් 5න් 1කට පුතේ ඔන්න ඉංග්‍රීසි පුළුවන්. හරිනේ. එතකොට මේ එන්න අකුරෙන් කියන්නේ පුතේ ගුණ කිරීමනේ. මෙන්න මේ අපි දන්නා උඩයටයි එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් නේ පුතේ. මම මෙන්න මේ දෙනවා 5න් බෙදනවා. 5ට 5 ඒවා 1යි. 10 5න් බෙදුවට පස්සේ 2යි. එතකොට පුතේ උඩ ඉතුරු වෙන්නේ කීයද? 2. යට ඉතුරු වෙන්නේ කීයද? යට ඉතුරු වෙන්නේ 15. උඩ ඉතුරු වෙන්නේ 2, යට ඉතුරු වෙන්නේ 15. එතකොට මෙන්න මේ ඉංග්‍රීසි අය අතුරු ඉන්න 15 දෙනාගෙන් පුතේ දෙන්නෙකුට ඉංග්‍රීසි අයගෙන් 15න් මුළු පිරිසෙන් 15න් 2කට මොකක් පුළුවන්ද?
දෙමළ පුළුවන් ඉංග්‍රීසි ඇතුලෙන් දෙමළ පුළුවන් කට්ටිය 10 දෙන්න. එතකොට ඒ දෙන්නට පුතේ ඉංග්‍රීසිත් පුළුවන් දෙමළත් පුළුවන්. හරිනේ ඉංග්‍රීසිත් පුළුවන් දෙමළත් පුළුවන්. එතකොට දෙමළ හැකි ඔක්කොම කී දෙනාද පුතේ? මෙන්න මේ දෙගොල්ලන් එකතු කරා නම් හරියි. 15 එක දන 15 දෙක තමා ඉංග්‍රීසි හැකි මුළු පිරිස කියලා කියන්නේ. හරිනේ. එහෙනම් මම මේක මෙතෙන්ට ගන්නම්කෝ. දැන් මේක මෙහෙම දාලා මම මේක මෙතෙන්ට ගන්නම්. එහෙනම් මම ඊළඟට ලියනවා දෙමළ හැකි මුළු පිරිස කීයද කියලා. දෙමළ හැකි මුළු පිරිස සමානයි අර දෙගොල්ලන්ගේ එකතුව. හරිනේ. 15න් එක දන 15න් දෙකයි. එහෙනම් බුදේ 15න් කීයයිද? 15න් 3යි. හරය පොදුවේ තියාගෙන ලවය එකතු වෙන එක එන්නේ බුදේ. හරියට 15න් 3යි. එතකොට ගානේ කියලා දෙනවා බුදේ දෙමළ පුළුවන් අය 60 දෙනයිලු. හරිනේ. එහෙනම් දෙමළ පුළුවන් 15න් 3යි ඉන්නේ. එහෙනම් 15න් 3ක් කියලා කියන්නේ සංචාරකයෝ කී දෙනෙකුටද? සංචාරකයෝ 60 දෙනෙකුට. අපේ මේ ප්‍රශ්නෙන් අහන්නේ බුදේ මුළු සංචාරකයන් ගාන කීයද කියලා. අපි දන්නවා මුළු සංචාරකයන් ගාන කියන්නේ 15න් 15. 15න් 3ක් කියලා කියන්නේ 60යි නම් 15න් 15ක් කියන්නේ කීයක්ද කියලා බලන්නයි තියෙන්නේ. ඉතින් බුදේ අපි ඉස්සෙල්ලාම අපිට කෙලින්ම හොයන්න බෑ 15න් 3ක් කියන 15ක් කියන්නේ කීයක්ද කියලා. ඉස්සෙල්ලාම අපි 15න් 1ක් කියන්නේ කීයක්ද කියලා බලනවා. එහෙනම් 15න් 1ක් කියන්නේ කීයක්ද කියලා බලන්න මොකද්ද බුදේ කරන්නේ? 3ක්නේ 60 කියලා කියන්නේ. එහෙනම් 63න් බෙදුවනම් එකක් කියන්නේ කීයක්ද කියලා එනවා. 3 වරක් 1යි 3 වරක් 2යි මේ බිඳුවේ හැමමයි. හරිනේ. එහෙනම් බුදේ මෙන්න 15න් එකක් කියලා කියන්නේ සංචාරකයෝ කී දෙනෙකුටද? 20 දෙනෙකුට. එහෙනම් අපිට ඊළඟට ලියන්න පුළුවන් මුළු සංචාරක පිරිස කීයද කියලා. මුළු සංචාරක පිරිස කියලා කියන්නේ 15න් 15ට. එහෙනම් එකක් කියලා කියන්නේ 20 දෙනෙකුට නම් 15ක් බලන්න බුදේ 20 වැඩි කරනවා කියන්නේ 15න් වැඩි කරනවා. එතකොට 15 වරක් 2 30යි අර බිඳුව එහා පැත්තෙන් එහෙම දානවා. එහෙනම් අන්න අපිට එනවා බුදේ මුළු සංචාරක පිරිස කීයයිද? මුළු සංචාරක පිරිස 300යි. හරිනේ. මුළු සංචාරක පිරිස 300යි. ඕන්න අපිට ඒක මෙතන හොයන්න පුළුවන් බුදේ. දැන් අපි හොයාගත්තනේ බුදේ 15න් 3ක් කියලා කියන්නේ 60ක් කියලා. එහෙනම් 15න් එකක් කියන්නේ 20යිනේ. ඒ කියන්නේ මේ එක කොටුවක වටිනාකම 20යි. එක කොටුවක සංචාරකයෝ 20ක් ඉන්නවා. එක කොටුවක සංචාරකයෝ 20 ගාන ඉන්නවා. හරිනේ. එක කොටුවක සංචාරකයෝ 20 ගාන ඉන්නවා. එතකොට ඉංග්‍රීසි කතා කරන අය 15න් 10යිනේ. ඒ කියන්නේ 20 ඒවා 10ක්. එහෙනම් 20 වරක් 10යි කියලා කියන්නේ ඉංග්‍රීසි කතා කරන සංචාරකයෝ ඔක්කොම 200ක් ඉන්නවා. හරිනේ. ප්‍රංශ කතා කරන අය ගත්තොත් එහෙම 3යි. ඒ කියන්නේ 20 ඒවා 3යි. 20 ඒවා 3යි කියලා කියන්නේ බුදේ ප්‍රංශ අය 60යි ඉන්නේ. ජපන් 2යිනේ. 2යි කියලා කියන්නේ 20 2යි කියන්නේ ජපන් පුළුවන් අය 40 දෙනයි ඉන්නේ. ජපන් පුළුවන් අය 40 දෙනයි ඉන්නේ. ඕන මෙතන ලියවනවා ඔක ලස්සනයිනේ. මුළු පිරිස පුතේ 300යි. 20 ඒවා 15ක් කියන්නේ 300යිනේ. මුළු සංචාරකයෝ 300යි. ඉංග්‍රීසි පුළුවන් අය 200යි. ප්‍රංශ පුළුවන් අය 20 වරක් 3 කියන්නේ 60යි. ජපන් පුළුවන් අය 20 වරක් 2 කියලා කියන්නේ 40යි. බලන්න මේ 200යි 60යි 260යි 40යි 300 ගානට සෙට් වෙනවා. හරිනේ. ගානට සෙට් වෙනවා ඒක. ඒ වගේම තමයි දැන් අපි හොයාගත්තනේ මොකද්ද පුතේ? මෙන්න මේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය ගත්තට පස්සේ ඒක මෙතන ලිව්වේනේ. ඉංග්‍රීසි 15න් 10 200යිනේ. ඒ කට්ටියගෙන් පුතේ 15න් 2කට දෙමළ පුළුවන් කියලා. එහෙනම් මෙන්න මේ 200 දෙනාගෙන් පුතේ 15න් 2ක් කියලා කියන්නේ කොටු දෙකක්නේ. කොටු දෙකක් කියලා කියන්නේ 20 වරක් 2. 20 වරක් 2 කියන්නේ 40යි. ඉංග්‍රීසි පමණක් අය 8යිනේ. ඒ කියන්නේ කොටු 8යි. 20 වටක් කියලා කියන්නේ 160යි. අන්න දැක්කද පුතේ සීන් එක. ඉංග්‍රීසි පුළුවන් ඔක්කොම 200ක් ඉන්නවා. ඒ 200 බෙදෙන්නේ මෙහෙමයි. 40 දෙනෙක්ට පුතේ ඉංග්‍රීසි දෙමළයි දෙකම පුළුවන්. 160 දෙනෙකුට ඉංග්‍රීසි විතරයි. එතකොට 160යි 40යි කීයද? ආයි 200 සෙට් වෙනවා. ප්‍රංශ වලත් එහෙමම තමයි. හරිනේ. ඔන්නෝ තමයි පුතේ සිහින් එක යන්නේ. හරිනේ. එහෙනම් ඔන්න අපි රෝම ඉලක්කම් 3ට උත්තරේ ලියලා ඉවරයි. රෝම ඉලක්කම් 4ට ගියාට පස්සේ කියනවා මෙම කණ්ඩායමේ එක් සංචාරකයෙක් දිනකට දිවා ආහාරය වෙනුවෙන් රුපියල් 1825ක් වැය කළේ නම් ඒ සඳහා වැය වූ මුළු මුදල කීයද කියලා අහනවා. ඉතින් අපි දන්නවා පුතේ මුළු සංචාරකයෝ කීයද? 300 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුට 1825ක් ගිහිල්ලා තිනවා කෑමට. එහෙනම් බුදේ එක්කෙනෙකුට 1825යි නම් 300 දෙනෙකුට බලන්න 1825 වැඩි කරනවා කීයෙන්ද? 300න් වැඩි කරනවා. එතකොට ගිය මුළු වියදම කොච්චරද කියලා එනවා. හරිනේ. මම ඒක බුදේ මෙන්න මෙතන කොටුවක් ගහලා දාන්නද?
ඒක පොඩි එකක්නේ තියෙන්නේ. ඒක සරල දෙයක් අන්තිම ප්‍රශ්නයක්. පට්ට ලේසි ප්‍රශ්නයක් අන්තිමේදී අහලා තියෙන්නේ. හරිනේ. එහෙනම් අපිට කියනවා අපි දන්නවා පුතේ මුළු සංචාරක පිරිස කීයද? මුළු සංචාරක පිරිස 300යි. හරිනේ. එක්කෙනෙකුට මං කෙටියෙන් ලියන්නේ නැහැ ඉඩ නැති නිසා. එක්කෙනෙකුට දිය ආහාරය සඳහා රුපියල් 1825ක් 1825ක් ගිහිලා තියෙනවා. එහෙනම් 300 දෙනෙකුට කොච්චරක් ගියාද බලන්න. ඒ කියන්නේ මුළු වියදම කොච්චරද කියලා බලන්න. මොකද්ද ගණන් කරන්න පුතේ? රුපියල් 1825යි නේ එක්කෙනෙකුට. ඒ වගේ 300 දෙනෙක් ඉඳලා තියෙනවා නම් 300කට කොච්චරද කියලා ගියාද කියලා බලන්න. 300න් වැඩි කරනවා. 1825 300න් වැඩි කරන්නේ කොහොමද පුතේ? ලේසි බිංදු දෙක අගින් දැම්මා. ඊට පස්සේ බිංදු ටික ඔක්කොම අගින් දාලා ඉවරලා පුතේ ඉලක්කම් ටික ගුණ කරනවා. එතකොට බිංදු ටික අගින් දැම්මට පස්සේ 1825 3ෙන් ගුණ කරන්න එන්නේ. එහෙනම් 3ෙන් ගුණ කරමු. 3 වරක් 5 15යි එකක් ඉතුරුයි. 3 වරක් 2 6යි 1යි 7යි. 8 වරක් 3 3 වරක් 8 24යි දෙකක් ඉතුරුයි. 3 වරක් 1 3යි අර 2යි 5යි රුපියල් 5,47,500යි. දවල් කෑමට විතරක් පුතේ ගිහිලා තියෙනවා 5,47,500ක මුදලක් ගිහිල්ලා තියෙනවා. හරිනේ. ඉතින් ඔන්න ඕක තමයි පුතේ සීන් එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේක හොඳට තේරුම් ගන්න ඇති කියලා. පොඩක් අර මේක වෙනස් ගානක් අර ඇතුළට යනවා. අර මුළු පිරිසෙන් මෙහෙම ගිහලා ඒක ඇතුළත් තව කෑලි කෑලි වලට කැඩෙනවා. හරිනේ. හරි. එහෙනම් පුතේ ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් දෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. ඒ වගේම තමයි ඔයා තවමත් අපේ WhatsApp group වලට Facebook group වලට join ලා නැත්නම් මම පල්ලෙහා description එකේ link එක දාලා තියෙනවා. ඒකෙන් group වලට join වෙන්න පුළුවන්. එහෙනම් පුතේ මේ වගේම වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.